එයාගේ FIR එකට මම සුබ පතනවා චතු රාජපක්ෂගේ විවාහය දෙදරා ගිය හේතුව මෙන්න. ප්‍රවෘත්ති නිවේදිකාවක් වගේම ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චතු රාජපක්ෂ කියන්නේ. ඉතින් චතු රාජපක්ෂ ගැන මේ දිනවල සමාජ මාධ්‍යවල අපූර්ව පුවතක් සංසරණය වෙනවා. ඒ ඇයගේ සැමියාගෙන් වෙන් වී සිටින බවටයි. චතු රාජපක්ෂ විවාහ වී සිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන දර්ශනත කොස්තා සමගයි. 2021 වසරේදී චතු රාජපක්ෂ සහ දර්ශන විවාහ දිවියට පිවිස ඇති අතර ඇය සහ සැමියා ඉතාමත් සතුටින් කාලය ගත කරන බව චතු රාජපක්ෂගේ සමාජ මාධ්‍ය හරහා අපට දැක ගන්නට ලැබුණා. ඉතින් මේ වන විට වසරක පමණ කාලයක සිට ඇය සැමියාගේ හෝ සැමියා සමග සිටින කිසිම ඡායාරූපයක් හෝ මේ වනතුරුම ඇය පළකොට නැහැ. ඇයගේ යාළුවන් සමග පමණක් සිටින ඡායාරූප චතු රාජපක්ෂ විසින් ඇයගේ සමාජ මාධ්‍ය හරහා පළ කරන අතර ඇය ඊට විශේෂ සටහන්ද ඇගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා පළකොට තිබෙන බවද අපට දැක ගන්නට ලැබුණා. කෙසේ නමුත් චතු රාජපක්ෂ වසරක පමණ කාලයක සිට ඇගේ නාලිකාවද නමතා දමා ඇති අතර මේ වන විට ඇය සැමියාගෙන් වෙන් වී සිටින බවටයි ආරංචි වන්නේ. එවන් පසුබිමක චතු රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කරමින් මෙවැනි දෙයක් පවසා තිබුණා. එයාගේ FIR එකට මම සුබ පතනවා. හැබැයි මාත් එක්ක ඉද්දීම එකක් පටන් අරන් තිබ්බට හෙනෙම ගහනවා යනුවෙන් එම සංවේදී සටහන පළකොට තිබූ අතර වසර 17ක් මව නොදුටු චතු රාජපක්ෂගේ මව විදේශ රටක සිට මෙරටට පසුගියදා පැමිණ තිබුණා. වසර 17කට පසු මෙරටට පැමිණි මව ගැන සංවේදී වෙමින් ඇය සටහනක් තබා තිබුණේ මේ ආකාරයෙන්. මේක දිග කතාවක්. ඒත් කෙටියෙන් කියන්නම්. හරියටම අවුරුදු 17කට පස්සේ තමයි අපි අපේ අම්මව මේ විදිහට දකින්නේ. අම්මා ළඟ නැතුව අපි දරාගත්ත දේවල් හරි ගොඩයි. පුංචි හිතකට දරා ගන්න බැරි තරම් දුක් ගොඩක් විඳගෙන දරාගෙන තමයි අපි මේ ගමන ආවේ. අම්මා රට ගියේ අපි වෙනුවෙන්. එයා අවුරුදු 17ක් තනියම රටකට වෙලා දුක් වෙන්දේ අපිව සතුටින් තියන්න. මේ මොහොත එනකන් මං අවුරුදු ගාණක් නොයවිසිල්ලෙන් බලාගෙන හිටියා. අපි මතක ඇති කාලෙක එක ගෙදරක ජීවත් වෙලා නැහැ. කොහොම හරි අද ඒ දවස උදා වුණා. අම්මේ ඔයා නැතුව මං හරි අමාරුවෙන් හිතේ ගොඩක් දේවල් තියාගෙන හිටියා ඔයාට කියන්න. මං hina වෙලා හිටියට මට මගේ ජීවිතේ කවුරු හිටියත් අම්මා නැති අඩුව මට හැමදාම දැනුණා. ආයේ කවදාවත් මට ඒක දැනෙන එකක් නැහැ. මම මේ ආව ගමන දුෂ්කර වුණාට හරිම පරිස්සමට හරි ලස්සනට ආව ගමනක් කියලා අම්මත් එක්ක තේ එකක් බොද්දී කතා කරන්න දැන් මට පුළුවන්. ඉතින් අමාරුවෙන් දරාගෙන හිටපු හැමදේම දැන් මට ඉස්සරහට දරා ගන්න අමාරු වෙන එකක් නැහැ. මොන දේ මොන විදිහට සිද්ධ වුණත් මන් දන්නවා මං හිතහයිය ශක්තිමත් කෙනෙක් කියලා. ඉතින් ඉස්සර සමහර පුංචි දේවල් වලට මට රිදුනා නම් දැන් ඒවා මට ගාණක්වත් නැති වෙයි. මොකද දැන් මටම කියලා මාව දරා ගන්න කෙනෙක් ඉන්නවා. අම්මේ ඔයා දුක් විඳපු කාලේ ඉවරයි. දැන් ඔයා රජිනක් වගේ ඉන්න. ඔයාව මම බලා ගන්නවා යනුවෙන් චතු රාජපක්ෂ එම සංවේදී සටහන එක්කොට තිබුණා.